සමුසේ පිස්සෙද්ද දැන් මේ ලන්ච් ටයිම් එකේ මේව කරනවද? ඊළ හෙට එනවා. යකෝ කොහොම වැඩ කරා කියලා බොට වැඩි පොඩියක් හම් වෙනවද? පොඩ්ඩක් තේ එකක් එහෙම බීලා කහලා බීලා හිටපන්. මිනිස්සු කොහොමවත් රස්තියා දෙන්න පුරුදු වෙලා ඉන්නේ. ඔයක හිමින් කරපන්. ගන්න පඩියට වැඩක් කරන්නේ නැතුව ඔයා වගේ ෆෝන් එක ඔබ පොත් බල බල ඉන්නද කියන්නේ? අනේ මේ මගෙන් බැනුම් අහගන්න නැතුව යන්නනේ. බලමුකෝ අපි මේකෙන් ඉන්නේ. මගේ පුතා ඉපිරිදාලේ මට මේ ආධාර උගත්යක් ඉල්ල ගන්න මෙන්න පේටිවත් ගන්න මේක පාස් කර දෙන්න. පිස්සෙද්ද දැන් මේ ලන්ච් ටයිම් එකේ මේව කරනවද? ඊළ හෙට එනවා. අනේ මහත්තයෝ හෙට වෙදී මගේ දරුවෝ මැරෙයි මහත්තයෝ. දුවේ මීට අවුරුදු 30කට කලින් මම මේකේ වැඩ කරේ. මගේ ඔපරේෂන් එකේ සල්ලි හදිස්සි. මගේ චෙක් එක හදලා දෙන්න පුළුවන්ද? සීයාගේ ෆයිල් එක තාම උඩට ගිහිල්ලා නැහැ. අද නම් කොහොමත් කරන්න වෙන්නේ මට වැඩ වැඩි. උමන් මේ ලන්ච් ටයිම් එකේදී 100,000 සතියකින් විතර එනකො බලමු කරගන්න පුළුවන්ද කියලා. සමුසේ පිස්සෙද්ද දැන් මේ ලන්ච් ටයිම් එකේ මේව කරනවද? ඊළ හෙට එනවා. ඔයත් කාර්යාලයේ පුටුව ගාඩිලා ඉන්න කෙනෙක්ද? ඔයා ළඟට එන අහිංසක මිනිස්සු දිහා බලලා හෙට එන්න කියලා කියද්දී වට දැනෙන නිකන් හිතට ලොකු ගමක්ද? ඔයා හිතනවා ඇති මේක ස්ථිර රස්සාවනේ කවුරුත් මාව වැඩ නැහැ කියලා. ඒත් මතක තියාගන්න ඔයාගේ පඩිය හැදෙන්නේ අර රස්තියාදු මිනිහා කඩෙන් ගන්න සීන් ටිකට ගෙවන බද්දෙන් කියලා.